මේ දවස්වල සාමාන්‍ය පෙළ විභාගයේ අතලඟ එනවනේ. දැන් මට දරුවෝ කීප දෙනෙක්ම පහුගිය දවස්වල කිව්වා සර් අනේ මුකුත් වැඩක් කරලා නැහැ මේක කරගන්න බැරි වෙයි වගේ. එහෙම කතන්දර කියන දරුවෝ ටික දෙනෙක් ඉන්නවා. ඉතින් මේ කතන්දර කී ඉන්න වෙලාවේ මෙන්න මේ වගේ දෙයක් කරවතින් මේ මැච් එක ගහගන්න තවමත් වෙලාව තියෙනවා. කරන්න තියෙන්නේ මුකුත් වැඩක් කරලා නැත්තම් විෂයන් 9ක් තියෙනවනේ. ඒ විෂයන් 9ට අදාළව ආසන්න අවුරුදු 5 පාස් පේපර් ටික ගන්න. අරගෙන පාඩමින් පාඩම වෙන වෙනම ගන්න. අරගෙන අපි දැන් උදාහරණයක් විදිහට ඉතිහාසෙ ගමු. ඉතිහාසයේ ආසන්න අවුරුදු 5වත් අඩුම තරමේ. මම මේ කියන්නේ අඩුම තරමේ. හරිද? පාස් පේපර් ටික අරගෙන මුලින්ම ගන්න 10 වසරේ පළවෙනි පාඩම. ඒ පළවෙනි පාඩම අරගෙන ඒ පළවෙනි පාඩමට අදාළව ප්‍රශ්න ආපු විදිය එකම තැනක පෙළ ගස්ස ගන්න. එකම තැනක පෙළ ගස්සගෙන ඒ ටික කරලා දාන්න. ඒ විදියට හැම පාඩමකටම අදාළ විදියට වැඩේ කරගෙන යන්න. මම මේ උදාහරණයක් කිව්වේ ඒ විදියට අනිත් විෂයන් වලත් ආසන්නව අඩුම තරමේ ආසන්න අවුරුදු 5 පාස් පේපර් ටික අරගෙන පාඩමෙන් පාඩම අරගෙන එකම තැනක ඒ පාඩමට අදාළ අවිත් තියෙන ප්‍රශ්න ටික අරගත්තා කරා. දැනට හොඳ ගේමක් ගහගන්න පුළුවන්. අනේ සර් තාම වැඩක් කරේ නැහැ කී ඉන්නවට වඩා ඒ වගේ දෙයක් මේ ටික කාලේ කරොත් හොඳ මැච් එකක් ගහගන්න පුළුවන්කම තියෙනවා.